සංඝරත්නයට තේරෙන්නේ නැද්ද? ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ තුන්වරක් වැඩිය රටේ. මෙයා මේ විදිහට කතා කරන්න එහෙම පුළුවන්ද? මං කියන්නේ මේ මහා සංඝරත්නයට මේ වගේ අපහාස කරන අපේ මේ මැති ඇමතිවරුන්ට අපහාස කරන අපේ මේ දැන් ඉන්න මේ අපේ මේ අනුර කුමාර ජනාධිපතිතුමාට අපහාස කරන මේ රටේ අධිකරණයට අපහාස කරන මේ වගේ මහා සංඝරත්නයේ චීවරයක් දරාගෙන ලෝකුතුරා තථාගත බුදු පියාණන් වහන්සේගේ ගමනක් යන මේ වගේ හාමුදුරුවරු ඉන්න මේ රටේ මම අහන්නේ මේ රටේ මිනිස්සුන්ගෙන් මේවා බලලි ඉවරලා මුන්ට කමෙන්ට් කරනවද? අනිත් එක මුන්ට දාන දෙනවද? මම නම් කියන්නේ මහා සංඝරත්නයේ චීවරයක් දරාගෙන මේ විදිහට කතා කරනවා නම් මම නම් කියන්නේ මේ අපේ රටේ ඉන්න මහා සංඝරත්නයකින් ඉල්ලන්නේ මහා සංඝරත්නයකින් ඉල්ලන්නේ මං දියුරලා ඉල්ලන්නේ මං කියන්නේ මෙයාගේ සිවුර ගලවලා මං කියන්නේ ගිහියෙක් බවට පත් කරන්න කියන එක. මේ වගේ හාමුදුරුවරු මේ වගේ ගම්වල දන ගහලා වඳින්න එපා අම්මේ තාත්තේ. සහෝදරිය මේ වගේ පුද්ගලයන්ට දන ගහලා වඳින්න එපා ගම්වල ඉන්න දෙන්න එපා. මහා සංඝරත්නය චීවරේ දරාගෙන මේ වගේ කුපාඩි කතා කියන්නේ. අනිත් එක මෙයයි කියන මේ කියන්නේ ගෑනු ගන්න කතා මට ගෙවල් වල කියන්න බෑ. මොකද මම බලපු නිසා මම මේ කියන්නේ මාව මරන්න පුළුවන්. මාව ඝාතනය කරන්න පුළුවන්. මෙයා ඇවිල්ලා පාතාලේ නායකයෙක් වගේ ඇසිරෙන්නේ. පාතාලේ නායකයොත් මහා සංඝරත්නයට අපහාස කරන්නේ නැහැ. පාතාලේ නායකයෝ වුණත් මහා සංඝරත්නයට දෙවියන්ට ගෞරව කරනවා. පාතාලේ නායකයෝ වුණත් මිනිසුන්ට ගෞරව කරනවා. රටේ ජනතාවට ගෞරව කරනවා. ඒ වගේම තමයි මේ වගේ පාතාලේ නායකයෙක් නෙමෙයි මෙයා ඉන්නේ අල් කයිඩා සංවිධානයේ පාතාලේ නායකයෙක් විදිහට තමයි මෙයා රටේ මේ ඇසිරෙන්නේ. ඒක නිසා මං කියන්නේ මහා ජනතාවගෙන් ඉල්ලන්නේ මේක පාර්ලිමේන්තුවේ කතා කරලා මහා සංඝරත්නයේත් එක්ක සාකච්ඡා කරලා මම නම් කියන්නේ වහාම සිවුර ගලවන්න කියලා මේ යකාගේ. මං කියන්නේ මේ යකා වගේ හොර තක්කඩියෙක් කොහෙද රාජාංගනේ ඉන්න හොර තක්කඩි නායකයා මම නම් කියන්නේ මං ජනතාවගෙන් ඉල්ලන්නේ මහා සංඝරත්නය කියලා ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඉල්ලන්නේ ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ මේ රටට තුන්වරක් වැඩියන ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේගේ ගමනක් යන පුද්ගලයෙක් නම් මම නම් හිතන්නේ ඒක නිසා මම ඉල්ලන්නේ මංගාල වලහන්දුව මගේ නම තමයි ප්‍රියන්ත අමරකීර්ති මම බය නැහැ මැරෙන්න ඇත්ත කියලා මැරෙන්න බය නැහැ ඒ වගේ මේ වගේ පාදද අසික්කිත වචන කියන මහා සංඝරත්නයේ එයා වැඩක් නැහැ ඒක නිසා මම ඉල්ලන්නේ මහා ජනතාවගෙන් වහාම මේකට පියවරක් ගන්න රාජාංගනේ මිනිස්සුන්ට මම කියන්නේ ගෑනුන්ට මම කියන්නේ පිරිමින්ට මම කියන්නේ කොල්ලොන්ට මම කියන්නේ කෙල්ලොන්ට මම කියන්නේ ඕකගේ කකුල් දෙක අල්ලලා වඳින්න එපා ඕකට දාන දෙන්න එපා දාන දෙනව නම් පූජා කරන්න මහා ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේගේ රූපෙට පමණක් ඔයාට පූජා කරන්න එපා පූජා කරොත් ඔයාලා අපාය යන්නේ එයානේ මේ අපාය යන්නේ ඔයාලා අපාය යන්නේ ඒක නිසා මම ඉල්ලන්නේ මේ වගේ යක්කු එලවන්න කියන එක ඉල්ලන්නේ අනිත් එක තමයි උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න දැන් ඉන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මම ජනාධිපතිතුමාට ඡන්ද දීලා නැහැ. මම අනුර කුමාර මහත්තයාට ඡන්ද දීලා නැහැ. මොකද මට ඒ අතීත වැඩක් නැහැ. වර්තමානයේ වැඩක් තියෙන. ඒක නිසා මම කියන්නේ මගේ ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලා සිටින්නේ ඔබතුමාට බණින එක අහගෙන ඉන්න එපා. ඔබතුමාට මම ලෙන්ගතුකමක් නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔබතුමා අහගෙන ඉන්න එපා. මේ වගේ පුජ්‍යලයන්ට නිසි බලධාරීන්ට කියලා නිසි පියවර අරගෙන මේ වගේ කතා බාම කටයුතු කරන්නේ කියන එක මං ඉල්ලා සිටින මුළු රටෙම මුළු ජනතාවගේ මුළු රටෙම මුළු මහා සංඝරත්නය මේ වගේ මැති අමතුරුන්ගේ මහා සංඝරත්නයගෙන් අධිකරණ නඩුකාර හාමුදුරුවන්ගේ පෙරකදෝරු මහතුරුන්ගෙන් මං ඉල්ලන්නේ මේක වහාම පියවරක් ගන්න කියලා. මුලමයි ස්තුතියි.